Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ AliExpress එකෙන් පට්ටම අඩුවට ගන්න පුළුවන් items 5ක් ගැන වීඩියෝ එකක්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොනවද මේ items සහ ඒ items වල prices කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි guys, මම මුලින්ම අරන් ආපු item එක තමයි මෙන්න මේ GPS tracker එක. ඔයාට මේ tracker එක ඔයා ලෝකෙ කොහේ හිටියත් tracker එක තියෙන තැන ඔයාට හොයාගන්න පුළුවන්. මේ tracker එක connect වෙන්නේ SIM එක කරා. ඔයාට මෙන්න මේ විදිහට ඔයාට SIM එකක් දාගන්න පුළුවන්. ඒ SIM එක හරහා තමයි ඔයාට මේ සේරම දේවල් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාට මේ SIM එකේ number එකට call එකක් ගත්ත ගමන් මේක auto connect වෙනවා. ඔයාට ඊට පස්සේ එතන තියෙන location එක වගේ මෙතන කතා වෙන දේවල් වුණත් ඔයාට අහන් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාට මේ item එක ගන්න පුළුවන් AliExpress එකෙන් නම් ඔයාට 1000 3000 අතර මුදලකට ඔයාට මේක ලබා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු ඊළඟ item එකට. ඊළඟ item එක තමයි මෙන්න මේ superior off-road car එක. ඉතින් මේ car එකත් එක්ක ඔයාට බැටරියක් හම්බ වෙනවා. ඒ වගේම charging cable එකක් හම්බ වෙනවා. ඔයාට මේ car එක කලර්ස් 3කින් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට හොඳට ෂොකට් එහෙම තියෙනවා. ඇත්තටම මේක පට්ටම ස්පීඩ්. ඔයාට මේ car එක පොඩි ළමයට gift එකක් විදිහට දෙන්නත් පුළුවන්. ඔයා මේක එකපාරක් full charge කරාම පැය 2-3ක් විතර ඔයාට use කරන්න පුළුවන්. මේක ඉස්සරහා මෙන්න මේ විදිහට LED light එකකුත් තියෙනවා. ඔයාට මේක රුපියල් 3000 5000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු ඊළඟ item එක මොකක්ද කියලා බලන්න. ඊළඟට මම අරන් ආවේ මෙන්න මේ RGB light පත්තු වෙන keyboard එකයි mouse එකයි. මේක මෙන්න මේ විදිහට තමයි box එක pack කරලා එන්නේ. මේ දෙකම එකට එන්නේ. ඔයාට මේ විදිහට ඔයාගේ PC එකට හරි lap එකට හරි මේ විදිහට connect කරගන්න පුළුවන් keyboard එකයි mouse එකයි. මෙන්න මේ button එකකින් තමයි RGB light system එක on off කරගන්නේ. සමහර කීබෝඩ් වල කීස් ටික මාරු විදිහට තදයි. ඇත්තටම මේකේ කීස් ගොඩක් තද නෑ. හරිම පහසුවෙන් ඔයාලා ටයිප් කරගන්න පුළුවන්. ඔයා ගේම් ප්ලේ කරන කෙනෙක් නම් ඇත්තටම ඔයාට මාරු විදිහට වටින කීබෝඩ් එකක් තමයි මේක. මේකේ ප්‍රයිස් ගැන කතා කරොත් ඔයාට මේක මිලදී ගන්න පුළුවන් 2900යි 4000යි අතර මුදලකට ඔයාට මේක අනිවාර්යයෙන් මිලදී ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු ඊළඟ item එකට. ඊළඟට මම අරන් ආවේ M10 කියන මෙන්න මේ AirPods දෙක. ඇත්තටම මේකේ AirPods දෙකක් කිව්වට මේක power bank එකක් විදිහටත් ඔයාලට use කරන්න පුළුවන්. මේකේ මේ විදිහට battery level එක display කරන හින්දා ඔයාලට මේ වෙලාවේ තියෙන battery ගානත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට AirPods දෙක connect කරගන්න පුළුවන් Bluetooth හරහා. මේක waterproof හින්දා වතුරට වැටුණත් බය වෙන්න දෙයක් නැහැ. ඔයාට මේ විදිහට power bank එකක් විදිහට use කරන්න පුළුවන්. ඔයාට මේ විදිහට මෙන්න මේ cable එක ඔයාගේ phone එකට connect කරාට පස්සේ ඔයාගේ phone එක charge වෙනවා. ඔයාට මේක රුපියල් 800ත් 1500ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊළඟට මම අරන් ආවේ මෙන්න මේ Ultra කියන smart watch එක. ඔයාට මේ watch එකත් එක්ක පාට 7කින් strap 7ක් හම්බ වෙනවා. ඔයාට මේ විදිහට watch face ටික මාරු කරගන්න පුළුවන්. ඒ වගේම මේකට mobile phone එකෙන් use කරන්න පුළුවන් app එකක් තියෙනවා. ඔයාට ඒ app එක download කරගෙන මේ watch එකත් එක්ක connect කරගන්න පුළුවන්. මේක wireless charging හින්දා ඔයාට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේක price එක ගැන කතා කරොත් ඇත්තටම ඔයාට මේක මිලදී ගන්න පුළුවන් 1200ත් 3000ත් අතර මුදලකට ඔයාට මේක මිලදී ගන්න පුළුවන්. හරි එහෙනම් මං හිතනවා අද මං ගෙනාපු items ඔයාට වැදගත් වෙන්නේ නැති කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරලා තියාගන්න. මේ විදිහෙම වීඩියෝ එකක් මං ආපහු අරන් එනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.